අයිබෝවන් සුබදෑසනක් වේවා සියලුම දෙනාට. පුතේ ඔන්න අද දවසේදී අපි සුවිශේෂී වැඩක් ආරම්භ කරන්න හදන්නේ මාස 4න් O level A level හරිද? මාස 4න් A level ඔයාලගේ විභාගය කොහොම හරි A සාමාර්ථයක් හෝ B සාමාර්ථයක් අරන් දෙන්න මේ අන්තිම උත්සාහය. හරිද? මේ අන්තිම උත්සාහය. ඒ කියන්නේ මෙතනින් එහාට අලුතෙන්ම ආයේ මුල ඉඳන් පටන් ගන්න ප්‍රෝග්‍රෑම් කරන්න වෙන්නේ නැහැ. හරිද? එතකොට මුල ඉඳන් පටන් ගන්න ප්‍රෝග්‍රෑම් එකක් විදිහට අද දවසේදී පටන් ගන්නවා අපේ රිවිෂන් ක්ලාස් එක. එතකොට අපේ ක්ලාස් එක ගැන මේ පොඩ්ඩක් අපහැදිලිතාවයකින් ඉන්න දරුවෝ කීප දෙනෙක් ඉන්නවා. කීප දෙනෙක් කියන්නේ ටිකක් වැඩි පිටසක් ඉන්නවා මේ පොඩ්ඩක් අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවන්ට අවබෝධය පොඩ්ඩක් මදි වගේ මට හිතුණා. ඒ නිසා මම මේක පොඩ්ඩක් එකපාරක් මතක් කරනවා පොඩි වෙලාවක් අරගෙන අපේ ක්ලාස් එකේ යන විදිහ සහ ඔයා කරන්න ඕනේ වැඩ ටික පොඩ්ඩක් මතක් කරන්න. පුතේ අපේ දැන් මේ මාස 4 ප්‍රෝග්‍රෑම් එක මාස 4ක් යනකල් එක දිගට කරගෙන යන ප්‍රෝග්‍රෑම් එකක්. පොඩ්ඩක් ඉන්න මේ හරි මාස 4යි. මාස 4යි සති ගත්තොත් එහෙම සති 18ක් වගේ තමයි ඔයාලට වැඩ කරන්න දෙන්නේ. මාස 4ක් කිව්වට සති 20ක්වත් නැහැ. හරි. එතකොට දැන් ඔය මාස 4ට අපි කරන වැඩ ගත්තොත් එහෙම අපේ යනවා දැන් මේ තියෙන ඔයාලගේ රිවිෂන් ක්ලාස් එක. රිවිෂන් ක්ලාස් එක. ඇත්තටම මේක රිවිෂන් කිව්වට මෙතනදී පාඩම් වලට අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් තමයි යන්නේ. ඔය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේදී අපි දැන් පටන් ගන්නවා පාස් පේපර්. හරි. පාස් පේපර්ස් පටන් ගන්නවා 2019 ඉඳන් 2025 දක්වා එක දිගට. පාස් පේපර් පොත හැමෝටම තියෙන්න ඕනේ. කිසිම කෙනෙකුට පේපර් නැතුව PDF වලින් වැඩ කරන්න බෑ. ඒක මම අනිවාර්ය කරනවා. අනිවාර්යෙන්ම දැනට පොතක් නැති සියලුම දෙනා පොතක් අරගන්න. මේක PDF වලින් කරන්න එපා. හරි මොකද වැඩේට බැස්සනම් ඒකට ඔයාට ඕනේ ඒ සාමාර්ථයක් නම් ඒ සාමාර්ථය වෙනුවෙන් ඔයා ආයෙ දෙපාරක් හිතන්න එපා. මම මේ කියන වැඩ ටික අනිවාර්යෙන්ම මේ විදිහටම සිද්ධ විය යුතුමයි. හරි ඊගාවට අපි ඕකෙදී යුනිට් පේපර්ස් සාකච්ඡා කරනවා. යුනිට් පේපර් දැන් අද යුනිට් පේපර්ස් වලට ඔයාලට දාලා තියෙනවා GIS GPS RS කියන එක. පාඩම් 31 සඳහාම මේ විදිහට යුනිට් පේපර්ස් යනවා MCQ වලින්. හරිද? ඊට අමතරව පේපර් බුක් කියලා අපේ පේපර් බුක් සෙට් එකක් යනවා. පේපර් බුක් මේ වෙනකොට අපි දෙවෙනි එකේ අවසානයේ ඉන්නේ. තුන්වෙනි එකත් එවලා තියෙන්නේ. එතකොට අලුතෙන් සම්බන්ධ වෙච්ච අයට ඒකේ PDF එක ගන්න පුළුවන්. හරිද? PDF එක ගන්න පුළුවන්. මේ මාසේ අපි පේපර් බුක් 4 එක එවනවා. සහ යුනිට් පේපර්ස් එවනවා. එතකොට ඒ ටික ඔයාලට ගන්න අවස්ථාව තියෙනවා. කලින් එවපු එව්වා. ඒවලදී ඔයාලට තියෙන්නේ ඒවේ මේ අනිවාර්යයෙන්ම PDF ටික ලබා ගැනීමේ හැකියාව තමයි. හරි? ඊගාවට පොතේ ඔයාලට අපේ ආයෙ තියෙනවා ස්පීඩ් රිවිෂන් කියන ක්ලාස් එකක්. ස්පීඩ් රිවිෂන්. හරි? ස්පීඩ් රිවිෂන් එකේදී කරන්නේ මුළු පාඩම් 31ම හරිද? සියල්ලම අපි ඉතා සරලව සහ කෙටියෙන් හරිද? සරලව සහ කෙටියෙන් අපි සාකච්ඡා කරන මුළු සිලබස් එකම අපි එකක් පටන් ගන්න තියෙන්නේ. අපි එදා කලින් දවසේ කර්මාන්ත කියන කොටසක් ආවරණය කරලා තියෙන්නේ. එතකොට මේක තියෙනවා. දැන් මේක තියෙන්නේ සාමාන්‍යයෙන් ඉරිදා රැට අද මට රැට ක්ලාස් එකක් කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා උදේ දැම්මේ. ඉරිදා රැ 8:11 කියන වෙලාවේ තමයි මේ ටයිම් එක වෙදලා තියෙන්නේ. ස්පීඩ් රිවිෂන් එකේදී මුළු පාඩම් සිලබස් එකේ සියලුම පාඩම් කරනවා. හරි? සියලුම පාඩම් ඒ කියන්නේ පාඩම් 31ම ආවරණය වෙනවා. මේ කියන්නේ බදාදා දැනට අපිට බදාදා උදේ නිවාඩුනේ. ඒ කියන්නේ මේ ඉස්කෝලේ නිවාඩුවක් දීලා තියෙනවනේ. ඒ නිසා මටත් ගැටලුවක් නැහැ. බදාදා උදේ 7ට තමයි ආරම්භ වෙන්නේ. පාඩම ඉවර වෙන විදිහට තමයි ඒක අවසන් කරන්නේ. වෙලාව නිශ්චිත නැහැ. හරිද? ඊගාවට තුන්වෙනි වැඩේ තමයි අපේ ටයිම් ටෙස්ට්. ඒ කියන්නේ ඔයාලට පේපර්ස් ලියන්න තියෙනවා. මේ වෙනකොට අපි පේපර්ස් 11ක් ලියලා තියෙන්නේ. ඉතුරු වෙලා තියෙනවා පේපර්ස් 10ක්. පැය 3 පේපර්ස්. හරි පැය 3ක පේපර්ස් ලියන්න. ටයිම් එක හදාගන්න. ටයිම් මැනේජ්මන්ට් තමයි මෙතනදී හැදෙන්නේ. මේක අනිවාර්යයි. මොකද මේක නැතුව විභාගෙට ගිහිල්ලා ගොඩක් අය ලියන්නේ ප්‍රශ්න 3ක් විතර. හරිද? ප්‍රශ්න 5ක් හදාගන්න නම් අනිවාර්යයෙන්ම මේක ලියන්න ඕනේ. එතකොට ටයිම් ටෙස්ට් එක අපේ යනවා බදාදා මේක උදේ 7ට ආරම්භ වෙන්නේ. මේක රාත්‍රී පැටලෙන නිසා මේ ගොඩක් අය කෝල් කර මේකම අහනවා. ඒකයි මම කියන්නේ. බදාදා රාත්‍රී 7 ඉඳන් 10 දක්වා ඔයා පේපර් එක ලියන්න ඕනේ. අපි PDF විදියට දෙනවා. ඒ වගේම අපි ඒක බලලත් දෙනවා. හරිද? ඊගාවට පොතේ දැන් මේ ඔක්කොටම දැන් අර සෙකන්ඩ් ෂයි කරන ළමයි ටික ඉන්නවනේ. සෙකන්ඩ් ෂයි කරන ළමයි ටික සම්බන්ධ වෙන්නේ ඔන්න ඔය පන්ති ටිකට. ගොඩක් වෙලාවට. හරිද? ඒ කියන්නේ ෆස්ට් ෂයි එකේ තියරි ටික එයාලට ආවරණය නිසා. එතකොට එයාලගේ පන්ති ෆීස් එක යන්නේ රුපියල් 2200යි. සමහර මේක මේ 5000 ගණන් ගෙවන්න හදනවා. හරි? 2200යි යන්නේ. එතකොට ඔයාලම කොහොම හරි මේ වැඩ ටිකෙන් ඒකකට හෝ B එකකට තමයි අපි අදින්න හදන්නේ. දැන් ගිය අවුරුද්දේ අපේ ළමයි 126කගේ අපි රිසර්ච් මේ වෙනකොට අරගෙන තියෙනවා. 126කින් 78ක් ළමයි 78ක් AB සාමාර්ථ වලට ගිහිලා තියෙනවා. හරිද? දැන් කොහොම හරි A එකක් හෝ B එකක් අරන් දෙන්න තමයි මේ උත්සාහ කරන්නේ මාස 4ක් වගේ කාලයක් ඇතුළත. එතකොට ඒ වගේම තමයි දැන් 100ට අඩු රෑන්ක් හදාගන්න ළමයි ටික අනිවාර්යයෙන්ම පුළුවන් තරම් මහන්සි වෙන්න ඕනේ. මේ සැරේ 100ට අඩු රෑන්ක් සෑහෙන්න තියෙනවා. 200ට අඩු රෑන්ක් සෑහෙන්න තියෙනවා. ඒ කියන්නේ ඔයාලට අනිවාර්යෙන් කැම්පස් යන්න පුළුවන්. ලෝ ෆැකල්ටි යන්න ඉන්න ළමයි ඉන්නවා. එතකොට අනිත් සබ්ජෙක්ට් කෙසේ වෙතත් ජියෝග්‍රැෆි වලට AB තියෙන ළමයි ඉන්නවා. ඒ නිසා මෙතෙන්ටයි හදන්න ඕනේ මේ මාස 4 මේ වැඩසටහන තුලින්. ඊගාව එක තමයි අපේ තියරි එක යනවා. වෙනමම තියරි වැඩසටහන යනවා. එතකොට තියරි එක යන්නේ බ්‍රහස්පතින්ද රාත්‍රී 8ට 8 ඉඳන් 10 වෙනකල්. එතකොට මේකට සම්බන්ධ වෙනවා නම් මේ ඔක්කොටම සම්බන්ධ වෙනවා නම් හරි 3400ක මුදලක් යනවා. 3400. හරිද? ඊගාවට අපේ තව ඔය 2026 තියරි තව ඔය මේ සබ්ජෙක්ට් මාරු කරලා ස්ට්‍රීම් මාරු කරලා එන ළමයි ටික ඉන්නවනේ. එතකොට එයාලට තව පන්ති දෙකකට සම්බන්ධ වෙන්න අවශ්‍යයි. ඒ තමයි 2027
තියරි එක තියරි ඊගාට 2028 තියරි. හරිද? තියරි නැති ළමයි ටික ආයෙ හිත හිතා ඉන්න එපා මේවට සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට මේක තියෙන්නේ 27 සඳුදා රාත්‍රී 8ට. ඊගාට මේක තියෙන්නේ අඟහරුවාදා රාත්‍රී 8ට. එතකොට මේ ඔක්කොටම සම්බන්ධ වෙන ළමයි ඉන්නවා. එතකොට මෙතන ඉඳන් මේ ඔක්කොටම සම්බන්ධ වෙන ළමයි මෙයාලා ගෙවන්න ඕනේ රුපියල් 3900ක් විතරයි. ටියුට් වලට ආය කිරීමක් විතරයි එතනදී සිද්ධ වෙන්නේ. පැහැදිලිද? ඉතින් මේක පටල ගන්න එපා. මම මේක මතක් කරේ නැවත නැවත කෝල්ස් එනවා, මෙසේජ් එනවා. අපි එකම දෙයට නැවත නැවත රිප්ලයි කරනවා. ඒ නිසා ඒක අපරාධේ. ඒ වෙලාව අපිටත් අපරාධේ, ඔයාලටත් අපරාධේ. මේක තේරුම් ගන්න. මේ වැඩේ අවසන් වෙන්නේ අනිවාර්යෙන්ම A එකක් හෝ B එකක් ඔයාලට හදලා දීලා. ඒතර මේක හොඳට මේ කොටස හොඳට ඔයාට A එකකට හෝ B එකකට යන්න ඇති. හැබැයි තියරි නැති ළමයි ටික මේ පන්ති තුනෙටම සම්බන්ධ වෙන්න අනිවාර්යයි. හරි? මේ ස්පීඩ් රිවිෂන් එකේදී ඔයාලට නෝට්ස් දෙන්නේ නැහැ. හරිද? නෝට්ස් දෙන්නේ නැහැ එතනදී. ඒ නිසා ස්පීඩ් රිවිෂන් එක අර පාඩම් කරපු ළමයිට නැවත මතක් කිරීමක් වගේ. එහෙම නැත්නම් සෙකන්ඩ් ෂයි කරපු ළමයිට පාඩම් චුට්ටක් අමතක වෙලා ඉන්න නිසා එයාලට නැවත මතක් කිරීමක් වගේ එකක් වෙන්නේ. එහෙම නැතුව සම්පූර්ණ පාඩම් 31 එක දිගට උගන්වන්නේ නැහැ මෙතන. හරිද? ඒ කියන්නේ මේ අපිට එක පාඩමක් මාසයක්වත් මේ කාලයක් ඇතුළත ඉවර කරන්න බෑනේ සාමාන්‍යයෙන්. තියරි වල යනකොට. ඒතකොට ඒකමම මේ සති 18න් ඔක්කොම ඉවර කරන්න හදනවා. ඒතකොට ඔයා හිතන්නේ එතන ස්පීඩ් එක ලොකුයි. ඒක වේගෙන් කතා කරනවා. අමතක වෙච්ච කරුණු මතක් කිරීමක් තමයි එතනදී වෙන්නේ සම්පූර්ණ පාඩම් 31ම පදනම් කරගෙන. පැහැදිලිද? මොනවා හරි ගැටලු තියෙනවද? එතකොට මේ අපේ WhatsApp channel එකක් තියෙනවානේ. ඔය channel එකේ අනිවාර්යයෙන්ම හැමෝම ඉන්න ඕනේ. ඒක නැති අය මේ නම්බර් එකට දැම්මම message එකක් දාන්න 2026 A level WhatsApp channel එක අවශ්‍යයි කියලා. හරි? WhatsApp channel කියලාම දාන්න. channel එකේ නැති අය. එතකොට මේ channel එකේ link එක ඔයාලට ගන්න පුළුවන්. හරිද? මේ නම්බර් එකට දාන්න. ඊගාවට group එකේ නැති අය group එකේ link එක ඉල්ල ගන්න. හරිද? මේ ටික අනිවාර්යයෙන්ම කරන්න. එතකොට YouTube එකේ පාඩම් තියෙනවා. ඒ ටික බලා ගන්න. මේ හැමදේම මේ සති 18 ඇතුළත කරන්න ඕනේ. හරි? දැන් ඒක මතක් කරනවා. ඊට පස්සේ පුතේ ඔයාලට දැන් මේ නිවාඩු දවස් ටිකක් එනවනේ. අපේ ක්ලාස් එකේ නිවාඩු නෑ එකක්වත්. හරි? අපේ ක්ලාස් එකේ නිවාඩු නෑ. මෙන්න මේ time test එක විතරක් මම නවත්තලා තියෙන්නේ. අර අවුරුදු නිවාඩුව දවස් ටික තියෙනවනේ. අන්න ඒ සතියේ time test එක විතරයි නැති වෙන්නේ. අනිත් හැම පන්තියක්ම තියෙනවා. පැහැදිලිද? එතකොට නිවාඩු නෑ. නිවාඩු දෙදී මේක මේ හිමින් සැරේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා time test එක විතරයි නැති වෙන්නේ. ඒ සතියේ බදාදට රෑ ලියන පේපර් එක නැහැ. අනිත් සියල්ලම තියෙනවා. පැහැදිලිද?